මේ තියෙන්නේ අහිංසක ගොවියන්ගේ වී පටවන ලොරියක්. ඔය තියෙන්නේ. හොඳද? මේ ලොරියේ නම්බර එක තමයි මේ තියෙන්නේ. ඔන්න ඔය මෙන්න මේ ගොවිරාලගේ ඊයේ පෙරේදා වී පටවලා තියෙනවා. ඔන්න මෙතුමා වී කිලෝ 20ක් එක මිටියකින් අඩු කරලා. එම් පැටවුවද? කියන්න හන්න. පැටවුවා. පදන් ඒ සල්ලි දැන්ද ගත්තේ. එහෙම මොකද හොරට කරන්නේ? මේ අහිංසක ගොවියන්ගේ නේද මේ වී පටවන්නේ මේ අද මේ වී පටවන්නේ මේ තමයි ලොරිය අයිතිකරු මේ තමයි ලොරිය මේ අහිංසක මිනිස්සුන්ගේ මේගොල්ලෝ හොරට වී පටවනවා මේ ගොයිය දුක් මහන්සියලා හම්බ කරන වී මේ මේ තියන්නේ අර මං ඉස්සරලා වීඩියෝ කරපු ලොරියේ නම්බර් එක තියෙන එකේ බැලන්ස් එක හරිද ඒ ලොරිය තමයි මේ තියෙන වී මේ ගොවියන්ගේ හොඳද මේ තියෙන නම්බර එක මේ තමයි ඒ වී මුදලාලි කස්ටමර් මෙයා තමයි කට්ටිය ගෙන්නලා මේ වී කිරවන්නේ මේ තමයි ලොරිය නම්බරේ මම කලින් වලට පෙන්නුවානේ හොඳද එතකොට මෙයාලා වී කිරන්නේ වී කිලෝ 20ක් අඩුව කොහොමද කිරිල්ල දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න කිරන්න පුරුදු වෙන්න මෙන්න මේ ආකාරය තමයි මේ බැලන්ස් මේ තියෙන කම්පියුටර් බැලන්ස් ඩෑම් 600ක් එක ඇදිලා තියෙන පොඩ්ඩක් හරිද මේ ඉන්න ගොයිරාල මේ විකුණන කට්ටිය මේ ඉන්න ගොයියෝ හරිද එතකොට මේ බැලන්ස් හරිද මෙන්න මේ ආකාර කොහොමද ගොයිරාල කිරන්නේ මේ කිරුවේ කොහොමද මම තමයි මම බලාගෙන හිටියේ මම වී මේ කිරණ එක මම පොතේ ලියා ගන්නවා මම ඉස්සරහින් ඉඳන් බලාගෙන ඉන්නවා මෙහෙම වී මිටිය ලණුවට දාලා මේ ආකාරයෙන් උඩ තියෙන ලණුවක් මෙහෙම ඇඟිල්ලේ දාගෙන මෙහෙම වී මිටිය මෙහෙම ලණුව දාන ගමන් මේ ලණුවත් මේ කොක්කට මෙහෙම දානවා මෙහෙම දාලා මෙහෙම ඇතුල් කරනවා අන්නෝම දැන් උරේකින් කිලෝ 20ක් තමයි අඩු වෙන්නේ එතකොට අපි ඔය මේක මේ බලාගෙන හිටියා උර 6ක් කිරණකම් 7 වෙනි උරේ කිරනකොට මම මේ බැලන්ස් එක ළඟටම ආවා ඒ එනකොට 7 වෙනි උරේ කිරනකොට මම එනකොට මේ ලණුව ඇතෑරියා ඒ විදිහට ලණුව අයින් කරා කතාව කිරණ මේ ලණුව ඇතෑරලා මේක විතරක් දැම්මා මගේ උර 6ෙම අර පුත ගන්න අර මේ ඊට කලින් කිරපු උර 6 මගේ බර තිබුණා හරි අපි බර මෙහෙම පරික්ෂා කරමු මේ තියෙන වී මිටියක් නේ මේ ලංකාවේ අපි රාජාංගනේ මං උර යාය 6 දැන් අවුරුදු 40 ගාණක් වෙනවා මෙහෙම කවදාවත් වී මිටි කරනවා දැකලා නැහැ මෙහෙම වී මිටි කරන්නේ මිරිස් තමයි මේ උඩින් උර පළුවක් දාලා මෙහෙම වී මිටි කරන්නේ නැහැ මිරිස් තමයි අරවා මේවා තමයි මෙහෙම මිටි කරන්නේ ඒ හින්දා මේකේ මම ඇවිල්ලා මෙහෙමත් බැලුවා මෙහෙම උස්සලා බැලුවා මේක මට උස්සන්න බෑ මම හිතුවා අම්මා මගේ ආදායම මෙදා මාරු ඊට පළවෙනි උරේ තිබ්බ 63ක් ඔය බලන්න මේ තියෙනවා පළවෙනි උරේ 63යි දෙවෙනි උරේ 64යි තුන්වෙනි එකේ 75යි හතරවෙනි එකේ 63යි පස්වෙනි එකේ 68යි හයවෙනි එකේ 65යි මම ළඟට ආපු අවසාන උරේ 80යි 5යි 80යි 5ක් තියෙනවා ඊට පස්සේ මම දැනගත් කිරුවේ නැද්ද ඊට පස්සේ නැවැත්තුවා මේක නවත්තලා මම මෙයාලට ಜಾතිය අමතලා මේ උර 6 ආපහු බැස්සුවා ආපහු ලොරියෙන් බිමට ගත්තා බිමට ගත්තට පස්සේ මෙයාලා කරේ අර උර 6 දැම්මේ මේ උර සම්පූර්ණ උර 35යි මිටි 35යි ඒ මිටි 35 මැදට තමයි දැම්මේ. ඒ කියන්නේ තැන් වලට මිටි 35 අතරට ගිහින් දැම්මා. ඒ කියන්නේ එක තැනකට දැම්මේ නෑ මම කිව්වා එක තැනකට දාන්න මේ ආපහු කිරන්න. නෑ මෙයාලා කලවම් වෙන්න තැන් වලට දැම්මා. ඊට පස්සේ මම අනිත් උර මුලින් ඉඳන් කිරුවා. දැන් මුලින් ඉඳන් කිරන්න පටන් ගත්තා. මම තමයි තරාදිය හැන්ඩල් කරේ ඊට පස්සේ. ඊට පස්සේ මෙන්න ආපු කිරුම් ගන්න. මේ තියෙන්නේ 80යි ග්‍රෑම් 500යි ඊළඟ එකේ 80යි ග්‍රෑම් 500යි ඊළඟ එකේ 87යි 82යි 84යි 5යි 83යි 60 ගණන් ගියපුවා මේ ගණන් ඇත්තා ඒ කියන්නේ සාමාන්‍ය සමස්තයක් හැටියට උරේකින් කිලෝ 20ක් වංචා කරලා තියෙනවා ඒක දැන් අපි ඔප්පු කරන්න ඕන දැන් මේ විමිටිය තියෙනවානේ හරි දැන් මේ විමිටිය කොහමද දැන් මෙතන කොක්ක දානවා කිව්වේ මේ මොනවා මට කලින් හරි මේ කොක්කට ඔය විදිහට දාන්නේ මේ සාමාන්‍ය කිරණ විදිය මේක හොරට කිරන්නේ මේ ලණුව උඩ තියෙන ලණුව අරකේ බර පෙන්නනවා අපි දැන් මේක කිරලා පෙන්නනවා ඕ දැන් මේක මේ සාමාන්‍ය විදිහට කිරලා දැන් සාමාන්‍ය විදිහට අපි දැන් මේ විමිටිය කිරනවා මෙන්න මේ විමිටිය හරියට මම ඔක්කොම මම බලන්න පොඩ්ඩක් ඉන්න මට ඔක්කොම ඈත්ලා බලා ගන්න ඕන ඔන්න විමිටිය හරිද මේ විමිටියේ මාක්කයක් ගහන්නකෝ ආයප මාක්කයක් උනක් පෙන්නන්න හරි නිකන් තමයි නෑ ඒකෙම දාන්නේ නෑ විමිටිය කිරන විදියට බලන්න කිරන්නකෝ ඔයාලා එහෙම කිරන්න බෑ මේ දිග උර හරි දැන් ඒක තමයි උරේ දැන් කිරන්නකෝ
ඔහොම ගන්න බෑ මන්නේ. එහෙම නෙමෙයි උන් ගන්න. කොහොම නෙමෙයි හිතවල අන්න එහෙම. ඔන්න මේ කිරන්නේ සාමාන්‍ය හරි කිරුම් බැලන්ස් එක. හරිද? ඔය තමයි ග්‍රෑම් 600ක් ඇදිලා තියෙනවා. ඔන්න දැන් මේක තමයි කිරන්නේ. හරිද? ඔයාලා කාටවත් පේනව නේද මේ වීමිටි කියන එක? ඕම් මේක කිලෝ ගාන 83 ග්‍රෑම් 800ක් තියෙනවා. හරිද? ඔබ දකින්න ඕම් බැලන්ස් අපි දිනින් තියෙනවා. ඔන්න මේකමයි. හරිද? ඕම් ඒ අපි 70 කිරුම් විදිය. ඕන් අපි දැන් හොරට කිරන්න යන අපි නෙමෙයි යාලා කිරපු විදිය ඈ. අර ඔයාලට කොක්කෙන් පිටිපස්සේ මොකද්ද කරලා ඔන්න ඒ බිමිටිම නැවත කිරන්න යන්නේ අපි. ඕම් බලා ගන්න. ඔයාලා මේක කොහටවත් ඇද්දේ හරියම මුකුත් කිරනවලා සියලු දෙනාම දැක්කනේ. හරිද? අර බැලන්ස් ගන්න. ලනුවදාන විදිය පෙන්වන්න ඕන. මේ ඔන්න අපි දැන් මෙයාලා හොරට කිරන විදිය ඔන්න බලා ගන්න ලනුවදාන. මේ තියෙන බිමිටියමයි. ඔන්න ඕන් හොරට කිරන විදිය. මේ උඩින් තියෙන ලණුව මේ කොක්කට දාන ගමන් මෙහෙම ඇතුල් කරනවම අන්න ඔන්න දැන් හොරට කිරනවා. මේකේ ඉස්සලා 80 කීයද තිබ්බ 83යි ග්‍රෑම් 800යි. දැන් බලන්න 83 ග්‍රෑම් 800 කිලෝ එක 62 ග්‍රෑම් 600යි. ඒ කියන්නේ කිලෝ 21ක් මාඩුයි. එතකොට මේ මිටියමයි ඔයාලා දකින්න ඇති වෙනස් කරලා කිරුවේ නෑ. ඔය කොන් වල හොඳට පැහැදිලි පේනවා ඇති. අර ඉන්න මුදලාලි ඔය ඉන්න කට්ටිය ලොරිය හරිද? මෙන්න මෙයාලා මෙහෙම ගොයියංග වී තමයි කිරන්නේ. මේගොල්ලෝ. හරිද? මේ විදිහට මෙයාලා ගොයියංග වී කිරන්න හේතුව කුමක්ද? ඈ? මේවා ඉතින් බලධාරි දකින්නත් ඕනේ. හරිද? මේ පුංචි දරුවොත් ඉන්නවා. හරිද? මේ හොරට නෙමෙයි. හරිද? අපිත් ගොවිතැනක් කරලා මේවා කරන්නේ ඒකට. එහෙනම් මේ මං හිතනවා මේක බලධාරි දැකලා මේ කට්ටියට මේ විදිහේ මාකාරී දෙයක් වෙයි කියලා මං විශ්වාස කරනවා. මේ ඉන්න අහිංසක ගොයියෝ මේ ගොවිතැන කරන කට්ටිය. මේ ඉන්නේ අබ්බපුර වසමේ රාජාංගට මංගිවුරේ සභාපති ගොවි සංවිධානයේ. හොඳද? ඉතින් මේකට මං හිතනවා සාධාරණ විසඳුමක් ලැබෙයි කියලා සියලු දෙනාගෙන්ම.